ආයුබෝවන් කොහොමද මගේ යාළුවන්ට ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද මම තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලට මේ වගේ රසම රස ඒ වගේම හොඳ ගුණවත් පිරිසිදු කොළ කැඳ එකක් හදන විදිහ මං අද කියලා දෙනවා. ගෙදර තියෙන කොළ වර්ග හොයාගෙන අපිට පුළුවන් මේ ගුණවත් කොළ කැඳ එක හදාගන්න. ඉතින් මගේ ගෙදර තියෙනවා මෙන්න මේ වගේ හාතවාරිය. මේ පේනවනේ. හාතවාරිය මේ වගේ වැල් කිහිපයක්ම තියෙනවා. මං එතනින් තමයි මේ හාතවාරිය කොළ ටික කඩාගත්තේ. ඉතින් ඔයාලටත් ගෙදර මේ වගේ පුංචි වැලක් තියෙනවා නම් හරිම ප්‍රයෝජනවත්. දැන් මම මේ අපේ ගෙදරම තියෙන මුකුණු වැන්න. මේ පේනවනේ. මුකුණු වැන්න වගා කරලා තියෙනවා පොඩි කොටසක. එතනින් තමයි මම මුකුණු වැන්න ටිකක් කඩාගන්නේ. ඉතින් මේ වගේ තියාගත්තාම ඔයාට ඇත්තටම පිරිසිදුව කොළ කැඳ එකක් හදාගන්න පුළුවන්. මේ තියෙන පෙනලත් ඒ වගේම තමයි. හරිම ගුණයිනේ. රස වගේම ගුණ ගැනත් අපි හිතන්න ඕනනේ. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරන එක ඇත්තටම අපිට විශ්වාසයිනේ. ගෙදර තියෙන කොළ වර්ග හරිම පිරිසිදුයි කියලා. ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලාම මේකට හාල් චුට්ටක් ගන්න ඕනේ. මං ගන්න මෙතන කැකුළු හාල්. කැකුළු හාල් ඕගොල්ලෝ කොළ කැඳ හදන ප්‍රමාණයට සාමාන්‍යයෙන් පුංචි මිටක් වගේ තමයි අපි එකතු කරගන්නේ. ඉතින් අපි ඒ ටික හොඳට හොදලා පිරිසිදු කරගෙන මේ හාල් ටික අපි තැම්බෙන්න තියනවා හොඳට බෙරි වෙනකම්. වතුර චුට්ටක් දාලා ටිකක් වැඩිපුර වතුර දාලා තිබ්බට කමක් නැහැ. බත් ටික බෙරි වෙන්නම තඹ ගන්න ඕන නිසා වතුර වැඩි වුණාට කමක් නැහැ. අපි මේ ටික ලිපෙන් තියාගෙන මේකට අපි රතු ලුණු ටිකක්, සුදු ලුණු ටිකක්, ඉඟුරු ටිකක් හීනියට කපලා එකතු කරගන්න ඕනේ. මේ මම කොළ කැඳ හදන විදිහ ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක ඔයාට ප්‍රයෝජනවත් වෙයි. සුදු ලුණු, රතු ලුණු, ඉඟුරු එකතු කරන එක ඇත්තටම අපිට ගුණයි. ඒ වගේම හරිම රසයි. ගම්මිරිස් ඇටත් මම එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් කොළ කැඳ එක හදලා ඉවර වෙලා ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරලා ගන්නත් පුළුවන්. මම ගම්මිරිස් ඇට එකතු කරන්නේ ඇත්තටම ගම්මිරිස් ඇට අපි කොළ කැඳ එක බොනකොට එක ඇටයක් විතර වගේ අපිට කටට හැපෙනකොට ඒක හරිම රසයි. ඒ වගේම ගුණයි. හරි. දැන් අපි හදන්නේ කොළ කැඳයකට අවශ්‍ය වෙන කොළ මිශ්‍රණය හදාගන්න. මේකට අපිට පොල් ඕන වෙනවා. ඒ වගේම මේ කොළ ටික. මම කොළ ටික කලින් දවසේ රෑ කඩලා සෝදලා පිරිසිදු කරලා තමයි තිබ්බේ. උදේට කොළ කැඳ එකක් හදාගන්න අමාරු කෙනෙකුට කලින් දවසේ හවස කොළ ටික හදලා තියාගන්න එක හරිම පහසුයි. ඉතින් දැන් අපි අර සෝදලා පිරිසිදු කරගත්ත කොළ ටික බ්ලෙන්ඩර් එකකට දාලා පොල් ටිකක් දාලා වතුර ටිකකුත් එකතු කරලා මේක අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔයාලට එකපාරම කොළ ටික බ්ලෙන්ඩ් කරගන්න බැරි නම් දෙපාරකට තුන් පාරකට වගේ එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම දෙපාරකට තමයි මේ කොළ ටික එකතු කරගත්තේ. පොල් එකතු කරනකොටත් පොල් ගොඩක් එකතු කරන්න එපා. සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් මේ බ්ලෙන්ඩර් කරගත්තු මිශ්‍රණය මෙන්න මේ විදිහට අපි කිරි පොට්ටකට දාලා මේක අපි පෙරා ගන්න ඕනේ. මේ පේනවනේ හොඳට කෙටිලා තියෙනවා. දැන් මේක අපි අතින් හොඳට මිරිකලා මේකේ ඉස්ම ටික අරගන්න ඕනේ. ඔයාලා දෙපාරක් විතර වගේ මේකේ ඉස්ම ටික ගන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම මේ ගත්ත කොළ වර්ග තුනම හරිම ගුණයි. මුකුණු වැන්න හොඳයි, හාතවාරිය හරිම ගුණයි. ඒ වගේම පෙනල. මේ දේවල් ඇත්තටම ගුණදායි කොළ වර්ග. හොයාගෙන මේ වගේ කොළ කැඳ එකක් සතියකට එකපාරක්වත් බොන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. හොඳට මේ ටික අපි මිරිකලා ඉෂ ටික ගන්න ඕනේ. ඔයාලා මේක බ්ලෙන්ඩර් කරගන්නකොට උණු වතුර එහෙම එකතු කරන්න එපා. ඇල් වතුර විතරක් එකතු කරන්න. උණු වතුර දැම්මොත් මේ කොළ පාට ලස්සනට එන්නේ නැහැ. උණු වතුර දැම්මොත් කොළ ටික තැම්බෙනවනේ. එතකොට පාට වෙනස් වෙනවා. මේ වගේ ලස්සන කොළ පාටකට කොළ කැඳ එක හදාගන්න නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඇල් වතුර පමණක්ම එකතු කරන්න. ඒකත් හොඳ ටිප් එකක්. හරි.
දැන් මගේ බත් එක තැම්බිලා තියෙන්නේ. අර සුදු ලුණු, ඉඟුරු, රතු ලුණු, ගම්මිරිස් මේ ඔක්කොම හොඳට තැම්බිලා දැන් අපේ හොඳට මේ මිශ්‍රණය තැම්බිලා තියෙනවා. ඒ වගේම හොඳ සුවඳකුත් එනවා. ඉඟුරු, සුදු ලුණු තැම්බුණාම හරිම සුවඳයිනේ. දැන් ළමයි මේ බත් එක තැම්බිලා තියෙන්නේ. දැන් අපි අර කොළ මිශ්‍රණය මේකට එකතු කරගන්න ඕනේ. පේනවා නේද ඔයාලට? ඒකේ ලස්සන කොළ පාටක් තියෙනවා. දැන් අපි මේක හිමීට හැඳි ගන්නවා. මොකද මේක උතුරලා යන්න දෙන්න හොඳ නැහැ. කින්දර වැඩිත් නැතුව අඩුත් නැතුව ලිපේ තියාගන්න ඕනේ. ගොඩාක් වෙලා මේක අපි තම්බන්නෙත් නැහැ. එතකොට මේ පාට වෙනස් වෙනවනේ. ඒ වගේම මේ කොළ කැන්ඩිකේ ගුණත් නැති වෙනවා. අපි මේක ගොඩාක් වෙලා ලිපේ තියලා තම්බ තිබ්බොත් ඇත්තටම කොළ කැන්ඩික ගුණ නැහැ අපිට. දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ලුණු ගොඩාක් එකතු කරගන්න එපා. එතකොට කොළ කැන්ඩික රස නැහැ. ඔයාලට පේනවද මගේ මේ ලුණු එක ළඟින් කෝඹි පාරක් යනවා. මෙයාලා මෙතනින් මම කොච්චර අයින් කරන්න හැදුවත් මෙතනින්ම තමයි ඒගොල්ලන්ගේ පාර හදාගන්නේ. ඉතින් මට මේකට පිළියමක් තියෙනවා නම් පොඩ්ඩක් පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙයාලා ගේ ඇතුළටම තමයි එන්නේ කොහෙන් හරි පාරක් හදාගෙන. හරි. දැන් කොළ කැන්ඩික රත් වෙගෙන එන්නේ. දැන් අපි හිමීට හැඳි ගන්න ඕන. නැත්තම් මේක මේ කැටි ගහනවා වගේ වෙනවනේ. හිමීට හැඳි ගන්න ඕනේ. දැන් අපේ කොළ කැඳේක හොඳට උතුරගෙන එනවා. මේ පේනවනේ බුබුලු දාගෙන එනවා. ඉතින් දැන් අපි හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලත් මේ විදිහට මේ වගේ රසමලස ගුණවත් කොළ කැඳ එකක් හදලා බලන්න. දන්න නොදන්න හැම කෙනෙකුටම තමයි මේ මං වටිනා වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් තාමත් ඔයා මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තාදරයෙන් මතක් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන මං ඉක්මනින්ම ඔයාගේ ගෙදරට එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.